Hello guys, welcome back to my channel Silonia Bro. අද මම යන්න හිතන් ඉන්නේ බෙල්ග්‍රේඩ් ටවර්ට තියෙන රෝමන් කැතලික් චර්ච් එකකට. චර්ච් එකට යන හරිය ක්‍රිස්මස් කානිවල් එකක් ඕගනයිස් කරලා තිබ්බා. සර්බියාවේ අය වැඩිපුර අදහන්න ඕතඩොක්ස් ආගම නිසා මෙයාලා නත්තල් සමරන්නේ නම් ජනවාරි 7 වෙනිදා. ඒකට හේතුව තමයි මෙයාලා පාවිච්චි කරන්නේ ජූලියන් කැලෙන්ඩර් එක. ඒ කැලෙන්ඩර් එකේ හැටියට guys දවස් 13ක පරතරයක් තියෙනවා. පානිවල් එක තිබ්බ හරිය guys එක එක කැම જાති කැන්ඩි වර්ග ඒ වගේම එක එක જાතියේ ගේම්ස් ෆොටෝ ගන්න තැන් ලස්සන තැන් ගොඩක් තිබ්බා. මෙතන කැන්ඩි සෙල් කරන අයගේ යාළුවෙක් ඉන්නලු ලංකාවේ. ඉතින් එයාලගේ Instagram account එක follow කරන්න කියලා කිව්වා. සර්බියාවේ බස් වලදී අපිට වැඩි ප්‍රමාණයක් හම්බෙන්නේ ලංකාවේ ඩ්‍රයිවිං කරන අයලා. මෙයාලගේ යාළුවත් ඒ වගේ ඩ්‍රයිව් කරන අය කෙනෙක්. අපේ ඉස්සරහට ගිහින් බලමු තව මොනවද බලන්න තියෙන්නේ කියලා. මම කලින් කිව්වා වගේ මෙයාලගේ හොලිඩේ පටන් ගන්න ජනවාරි වලදී. මම මේ වීඩියෝ එක කරන්නේ නම් පළවෙනිදා මෙයාලගේ නිවාඩුව පවුලේ හැමෝමත් එක්කලා මෙයාලා මාර විදිහට එන්ජොයි කරනවා. මම දෙසැම්බර් වල ක්‍රිස්මස් වලට පල්ලි ගිහින් ගස් මේ සෙමුන් වල තියෙන චර්ච් එකටම තමයි. පොඩි අයට සෙල්ලම් කණ්ඩ වෙනම ස්කේටිං වලට තැනක් හදලා තිබ්බා. මෙයාලා ස්කේටිං කරන තැන නම් ආටිෆිෂල් හදපු අයිස් වලින් තියෙන්නේ. බෙල්ග්‍රේඩ් වල අපි ඉන්න හරියට නම් ලොකුවට ස්නෝ කෙරුවේ නෑ. හැබැයි -3-4 වගේ නම් ගිය දවස් තිබ්බා. සීතලත් එක්ක එන හුලම් පාර තමයි guys ටිකක් අමාරු. දෙසැම්බර් 25 මේ හරියට ටිකක් වැස්සා. ඒ හින්දා ලොකුවට වීඩියෝ එකක් නම් ගන්න හම්බුන්නේ නෑ. පොඩි අය අරගෙන තරුණ මැදි වයසේ ඇත් ස්කේටිං කරන්න ඇවිල්ලා හිටියා. මෙහි අයට මේක සාමාන්‍ය අත්දැකීමක් වුණත් ලංකාවේ අයට නම් මේක වෙනම වයිබ් එකක්. මේ සැරේ කිව්වේ ලංකාවෙන් පිට පළවෙනි නත්තල ගොඩක් අය මිස් වුණා පවුලේ යාළුවෝ. ජීවිතේ සමහර දේවල් ලබා ගන්න ඒ වගේ කැපකිරීම කරන්න වෙන වෙලාවල් තියෙනවා. හැබැයි අපි හැම වෙලේම මතක තියාගන්න ඕන අපි මොකටද ආවේ අපි මොනවද කරන්න කියලා. ඉතින් guys පල්ලියට ගිහිල්ලා ටිකක් බ්‍රේක් කරලා ආයෙ ටිකක් වෙලා ගිහින් ඇවිල්ලා බලන්න කියලා හිතන් ඉන්නේ. මොකද රෑ වෙද්දි තමයි මෙතන තියෙන හරිම ලස්සන පේන්නේ. මම ආයෙත් ආවා guys කානිවල් එක තියෙන තැනට. දැන් නම් ටික ටික රෑ වේගෙන එන්නේ. කානිවල් එකට එන අයට කෑම ගන්න පොඩි පොඩි ස්ටෝල් ගොඩක් තිබ්බා.
වැඩිපුරම තිබ්බේ ගයිස් පැණි රස ස්වීට් පොඩි අය ආස දේවල් තමයි වැඩිපුර තිබ්බේ. මෙතන තියෙන ස්ටෝල් එකේ ගයිස් ඔක්කොම වගේ බනානා වලින් තමයි හදලා තිබ්බේ. अब पॉपकॉर्न තිබ්බා, කැන්ඩි වර්ග තිබ්බා, ස්නැක්ස්, ෆාස්ට් ෆුඩ් මේ වගේ ගොඩක් ಜಾති තිබ්බා. ඔයාලට මේ පේනවා වගේ ලොකු ලස්සන ක්‍රිස්මස් ට්‍රී ගොඩක් හදලා තිබ්බා. ඉතින් සර්බියා එන්න ඉන්න ඔයාලට විදේශ රැකියාවකට එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනයට යන්න ඉන්න ඔයාලා හැමෝටගෙම හීන සාර්ථක වෙන වසරක් විදියට 2026 පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක ඉවරනකල් එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් හැමෝටම සුබ නත්තලක් සහ සුබ නව වසරක්.